ඔස්සේකට නැත්තම් තොග කඩේකට අපි වෙනම කණ්ඩායමක් ගෙනල්ලා ඒ එහෙම විශේෂයෙන් මම කිරි කඩ ගැන කතා කරන්න ඕන. CB කියන ශ්‍රේණිවලම පවත්වාගෙන යනවන තියෙන කඩයක් ඉතාම C ශ්‍රේණිය, B ශ්‍රේණිය සහ A ශ්‍රේණිය දක්වා විශාල වශයෙන් පැමිණිලි ලැබෙනවා. මේ කිරි වලට පරණ වෙනකොට හුණු කලවම් කිරීම, එහෙමත් නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කිරීම, එහෙමත් නැත්නම් ජලය වැඩිපුර එකතු කිරීම, එහෙමත් නැත්නම් වෙනත් කල් තබා ගැනීමේ රසායනිකයන් කිරි වලට එකතු කිරීම සම්බන්ධයි. විශේෂයෙන්ම අපි දැන් ඉදිරියට මොකද කන්තලේ කියන්නේ කිරි සඳහා නමක් දිනාගත්ත නගරයක්. පුද්ගලික ස්වස්ථතාවය නැත්තම් ඒ ආහාර නිෂ්පාදනය කරන ආයතනයකට අපිට වැසීමේ නියෝගයක් ඉල්ලන්න පුළුවන් උසාවියේ. ඒ ආහාර ආයතනය වහලා දාන්න පුළුවන්. ඒක නිසා බුලත් පිට කාගෙන කන් වල බීඩි ගහගෙන අර පරණ කඩවලු ඇදගෙන ඒ බේකරි වල වැඩ කරන්න බෑ. තුවාල තියෙනවා නම් නොයෙක් ලෙඩ රෝග තියෙනවා නම් ඒ අය ඒ කටයුතු වලට සම්බන්ධ කරගන්න එපා. ඒ ව්‍යාපාරයේ අයිති මුදලාලිලා. එයාට විරුද්ධවත් රෝග ස්පර්ශකයන් වෙන් කිරීමේ ආඥා පන්ත යටතේ අපිට කටයුතු කරන්න සිදු වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ප්‍රධාන වීදි වලට හෝටල් වලින් අපජලය පාවිච්චි කරන ජලය බැහැර කිරීම නොකළ යුතුයි. ප්‍රධාන කාර්ය පද්ධතියට හෝටල් වලින්, බේකරි වලින්, එහෙමත් නැත්නම් අනිත් ව්‍යාපාරික ආයතන වලින් ප්‍රධාන කාර්ය වලට පාවිච්චි කරන වතුරට අපි කියන අපජලය බැහැර කිරීම සපුරා තහනම්. කඩේ තුල අර හොදපු නැති බිත්තර බලන්නකො ගිහිල්ලා සිල්ලර කඩයක්, තොග කඩයක්, එළවලු කඩයක් ගත්තට පස්සේ අර කුකුල්ලුන්ගේ ඒ අසුචි සමග ඒ බිත්තර ගබඩා කරලා තියෙනවා. සමහර බිත්තර පළුදු වෙලා මැස්සෝ වෙනවා, නරක් වෙලා දුර්ගන්ධ එනවා. ඉතින් ඒ හේතුවම ඇති අපේ ආහාරයක් විෂ වීම සඳහා. අපි හෝටලයක් නම් හෝටලයකට අර බිත්තරයක් නරක් වෙච්ච ඒකට මැස්සෝ වහලා අර ආහාරයට වැහුවොත් එහෙම